Hello everyone, welcome back to my YouTube channel Amani Vijayaratna. ඉතින් ඔන්න ගොඩ දවසකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවා. මේ වීඩියෝ එක මමයි මගේ යාළුවෝ දෙන්නයි මාරවිල චර්ච් එකට ගිය වීඩියෝ එකක්. ඉතින් අපි එදා දවස් ගත කරපු වීඩියෝ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න තමයි මේ වීඩියෝ එක අරන් ආවේ. නැහැ මේක නැහැ. දැන් මම අයිනේ දින්න ඕනේ මට බෑ අයිනේ. ඉතින් අපි උදේම බස් එකට නැගපු ගමම කෑම කන්න ඕනේ කියලා හිතුවා. මොකද බඩගිනි හිටිය අපි තුන්දෙනාම. මම පාස්ටා හදාගෙන ආවා අපි තුන්දෙනාට කන්න. ඉතින් අපි කාලා ගමන යන්න තමයි හදාන්නේ. තාම බස් එකේ ලොකු සෙනගක් නැහැ. ඒක නිසා ඉතින් අපිට නිදහසේ වීඩියෝ කරගන්න පුළුවන් වුණා. මොනවා වගේ තිබ්බද? ඉතින් මාරවිලේ යනකම් අපි එක එක ඒවා කාපු එක තමයි කළේ. මොකද ඉතින් අපි එක්කෙනෙක් ඉන්නවනේ ගොඩාක් කන එක්කෙනෙක්. ඉතින් එයා තමයි ඔය කිඹුලා බනිස් ගෙනල්ලා තිබුණේ. අපි දැන් මාරවිලින් බහැලා ඉන්නේ චර්ච් එකට යන්න ටුක් එකක් දාගන්න ඕනේ. ටුක් එකක් දාගන්න ඕනේ කියලා අපි බල හිටියට අපි පස්සේ තමයි දැනගත්තේ චර්ච් එකට යන්න 3 wheeler තියෙනවා. රුපියල් 200ක් තමයි ගන්නෙ. ඉතින් අපි 3 wheeler එකක් අරගෙන චර්ච් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි මාරවිල චර්ච් ආවා. ඉතින් මම උපතින්ම කතෝලික ආගම කෙනෙක් නෙවෙයි බුද්දිස්ට්. ඉතින් බෞද්ධ ආගමික කෙනෙක්. ඒ වුණාට මම හැම ආගමකටම ගරු කරනවා. ඒ වගේම ඒ ආගම්වල තියෙන දේවල් ඉගෙන ගන්න, ඒ දේවල් දැනගන්න මම ගොඩක් කැමතියි. මම හිතන්නේ අපි හැමෝම එහෙම වෙන්න ඕනේ. අපේ ආගම වගේම අනිත් අයත් ඒගොල්ලන්ගේ ආගම් වලට ගොඩක් ආදරෙයි, ගොඩක් ගරු කරනවා, ඒ වගේ විශ්වාසයන් තියෙනවා. ඉතින් අපිට ඒවට ගොඩක් ඇඟිලි දික් කරලා මේක වැරදි, මේක හරි නැහැ කියලා කියන එක නෙවෙයි. අපි හැමෝම හැම කෙනෙක්ගේම ආගම් වලට ගරු කරන්න ඕනේ කියන මතය තමයි මම දරන්නේ. ඉතින් ඕගොල්ලෝ අත් එක්ක එකඟ වේද කියන්න මම දන්නේ නැහැ. ඉතින් මාරවිල චර්ච් එකකට අපි තුන්දෙනා ආවා. අපේ හිතට පොඩි නිදහසක් එහෙම නැත්තම් පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ඕනේ කියලා හිතලා. මම ගොඩක් දේවල් විශ්වාස කරන්නේ නැහැ. නමුත් සමහර තැන්වලදී සමහර දේවල් විශ්වාස කරනවා. මොකද මගේ ජීවිතේට මේ ආගම් වලින් ආශිර්වාදයක් ලැබිලා තියෙනවා කියලා මට දැනුණු නිසා. ඉතින් ඒක මගේ අදහස. සමහර විට ඔයගොල්ලෝ ඒකට එකඟ වෙන්නත් පුළුවන්, එකඟ නොවෙන්නත් පුළුවන්. ඔයගලන්ට ලැබිලා තියෙන එක්ස්පීරියන්සස් එක්ක. ඉතින් මටත් ලොකු හිතට සැනසීමක් නිදහසක් දැනුණා මේ ප්ලේස් එකට ආවම. මේ මගේ දෙවෙනි වතාව ආපු. කලින් වතාවෙත් මම ඇවිල්ලා තියෙනවා. අපි දැන් බෞද්ධ අපි නම් ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් වුණාම එහෙම පන්සලකට ගිහින් බෝධියට වාඩි වෙලා බෝධිය දිහා බලාගෙන ගොඩාක් වෙලා අපේ හිතේ තියෙන දුක කියනවා. බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන අපේ හිතේ දුක කියලා අඬලා අපි ඒ දේ නිදහස් කරගන්නවානේ. එතකොට අපිට ලොකු සැහැල්ලුවක් දැනෙනවානේ හිතට. අන්න ඒ වගේ තමයි මං හිතන්නේ අනිත් ආගම් වල අයටත් ඒගොල්ලන්ගේ ඒ ආගමේ ඉන්න ශාස්ත්‍රූන්වරු ළඟට ගියාම ඒගොල්ලන්ගේ හිතේ තියෙන දුක කිව්වම ඒගොල්ලන්ටත් මේ වගේම ලොකු නිදහසක් දැනෙනවා ඇති. ඒ නිසා තමයි මම කියන්නේ අපි හැම ආගමකටම ගරු කරන්න ඕනේ කියලා. අපි චර්ච් එකේ වැඳලා ඒ වැඩ ටික ඉවර කරලා දැන් යන්න හදන්නේ බීච් එක පැත්තට. ඉතින් පමුදිට බීච් යන්නම ඕනි කියපු නිසා මේ මහ දවාලේ අපි යාගේ ආසාව ඉෂ්ට කරන්න බීච් එකට යන්න තමයි හදන්නේ. මාරම රස්නේ, මාරම අවුවයි. මොනා කරන්නද ඉතින් අපි බීච් එකට යනවා. ඒක කරලා ඉක්මනට ගෙදවල් වලට යන්නත් ඕනේ රෑ වෙන්න කලින්.
කොළඹට ගෙනියන්න ඕනේ. බස් එකේ කරුවා වයරෝ කියලා එළියට විසි කරයි. ඉතින් අපි චර්ච් ගිහින් අපේ යාළුවෝ මතක් වෙන්න පුංචි අයිටම් එකකුත් ගත්තා බ්‍රෙස්ලට් එකක් මං හිතන්නේ. ඉතින් අපි ඒක කරලා දැන් හොඳටම බඩගිනි නිසා කන්න මොන හරි හොයාගෙන යන්නේ මේ කන්න තැනක්. අපි එනකොට දැක්ක පීට්සා හට් එකක් තියෙනවා මාරවිලේ හරි ටවුන් එකේ. ඉතින් අපි දැන් පීට්සා හට් එකට ගිහිල්ලා මොන හරි කාලා ගෙදර යන්න තමයි හදන්නේ. අපි ගොඩාක් ටයර්ඩ් වෙලා ඉන්නේ මේ වෙලාවේ. මොකද අවුව රස්නේ වැඩි නිසා තමයි අවුව සැර වැඩි නිසා තමයි අපිට ගොඩාක්ම මහන්සි දැනුනේ. රස්නෙත් වැඩි අවුව පිච්චෙනවා. ඉතින් ඒ දේවලුත් එක්ක අපි හැමදේම ඉවසගෙන මේ ගමන ඉවර කරන්න තමයි හදන්නේ. පමදි ඔහම තමයි එයාට රස කෑමක් හම්බුනොත් එයා වැඩි කෑල්ල හොඳටම තියෙන එක තමයි එයා ගන්න. ඉතින් අපි පීට්සා එකකින් කාලා එතන ගොඩාක් වෙලා අපි හිටියා කතා කර හොඳලා රෙස්ට් කරලා. ඔව් නංගි මේක කොහොමද අක්කා මේව නගලා අදන්නේ? ඒවට මොනවද දානවා? ඔකට දාලා තියෙන්නේ ඩබල් චිකන් කියලා තමයි කියන්නේ. ඩබල් චිකන් ආ? චිකන් කෑල්ල හොයාගන්නක් නෑ හැබැයි නේ. ini lah dia tahu chicken දැන් ඉතින් අපි ආපහු කොළඹ එන බස් එකක නැගලා මේ ඉන්නේ. ඒක නම් කට කපලා සෙනග කොහමද බොම අමාරුවෙන් අපි වාඩි වෙන්න තැන කල්ලා ගත්තා. මෙච්චර වෙලා මම හංගගෙන හිටපු චිප්ස් පැකට් දෙකක් එළියට ගත්තා. ඕක කලින් දැක්කනම් පමුදි කීරවත් ඕක ඉතුරු කරන්නේ නැහැ. ඉතින් අපිට එන ගමන් කන්න ඕන නිසා මම මේක හංගලා තියාගත්තා. ඉතින් අපි ඒකත් කාලා දැන් අපි ඉන්න තැන මාරු කරා. අපි හිටියේ පිටිපස්සම ෂීට් එකක. ඉතින් අපි ඊට පස්සේ ඉස්සරහම සීට් එකකට ආවා. මොකද එතන ටිකක් අමාරු නිසා පිටිපස්සම ෂීට් එකේ ඉන්න වෙලාවේ මහන්සිය වැඩිකමට අපි දෙන්නට නිින්ද ගිහිල්ලා තිබුණේ. ඉතින් අපේ පමුදිර නිින්ද යන්නේ නැහැ කියලා ආපහු වීඩියෝ කරලා. ඒක තමයි එයාගේ දවසේ තියෙන හොඳම විනෝද වැඩේ. ඊට පස්සේ ඉතින් ඒකත් මම මෙතෙන්ද ඇඩ් කළා. ඉතින් ඔයාලා වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. තවත් ලස්සන වීඩියෝ එකක් අනිවාර්යෙන්ම අපි අරගෙන එන්නම් ඕගොල්ලන්ට ඊළඟ දවසේ. back to Colombo. ඉතින් අපි ආපහු කොළඹට ආවා. ඒක කරලා අපි අපේ ගෙවල් වලට යන්න තමයි හදන්නේ.